ලොව පුරා සියලු බෞද්ධයන් මහත් හරසරින් සමරන දුරුතු පොහොය දිනය අදට යෙදී ඇත. ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු දුරුතු පොහොය දිනය ලාංකික බෞද්ධ ඉතිහාසයටද එක හා සමානව වැදගත් වෙයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය වන මහියංගනයට වැඩමවීම සිදු වූයේද දුරුතු පොහොය දිනයකදීය. එමෙන්ම එහිදී සුවන සමන් දෙවිදුන් හට කේශ ධාතුන් වහන්සේලා පිළිගැන්වීමද සිදුවිය. බුද්ධත්වයෙන් නව මසකට පසු උරුවෙල් දනව්වට වැඩම කිරීම හා එහිදී උරුවෙල් කාශ්‍යප, ගයා කාශ්‍යප හා නදී කාශ්‍යප සමග දහසක් ජටිලයන් දමනය කිරීම හා බුදුන් සරණට පත්වීමෙන් පසු පැවිදි කරවීම සිදු වූයේද අදවන් පොහොය දිනයකදීය. නව වසරක ආනන්දේ සන්තුහන් වන දුරුතු පොහොයේදී ලෝවැසියන් සුවපත් වන පින්බර දුරුතු පොහොය දිනයක් වේවා.